ඔන්න එකෝමත් එක රටක ලස්සන මිටියාවතක් තිබුණා. ඒ මිටියාවතේ තිබුණු පුංචි ගෙදරක පුංචි රතු කිකිලියක් ජීවත් වුණා. එයා හරිම කඩිසරයි. ඒ වගේම දක්ෂයි. ඒ වගේම එයාට ලැබෙන හරිම පුංචි දෙයකින් ලොකු ප්‍රයෝජනයක් ගන්න උත්සාහ කරනවා. එක දවසක් උදේම අවදුණු පුංචි රතු කිකිලි ඉරේලිය වැටුණ මිදුල පුරාම ඇවිද්දා. හරිම ලස්සනට මල් පිපිලා සමනල්ලු පියාඹනවා. පුංචි පුංචි ඇට වර්ග කෑම වර්ගත් අහුල ගන්න පුළුවන්. පියාඹන සමනල්ලුත් එක්ක මිටියාවත පැත්තට ඇවිදගෙන ගිය පුංචි රතු කිකිලි එක පාරටම අමුතු දෙයක් දැක්කා. රන්වන් පාට බීජයක්. තනකොළ අතර දිලිසෙමින් තියෙනවා. ඒක හරිම ලස්සනයි. මායාකාරී. පුංචි රතු කිකිලි ඒ දිලිසෙන මායා බීජය හොටෙන් අල්ලගෙන කල්පනා කළා. මොකද කරන්න කියලා. ඉන්පස්සේ එයා ඒ මායා බීජයත් අරගෙන ගෙදරට ආවා. ඇවිත් ඒක මේසේ උඩින් තියලා තවත් ටිකක් කල්පනා කළා. මොකද කරන්න කියලා. අපි හැමදාමත් පුංචි දෙයකින් ලොකු ප්‍රයෝජනයක් ගන්න ඕනනේ. ඉතින් රතු කිකිලි තීරණය කළා මේ මායා බීජය හිටවන්න. එයා මැටි පෝච්චියක් අරගෙන ඒකට පස් පිරෙව්වා. ඉන්පස්සේ මායා බීජය මැටි පෝච්චිය හිටවලා එළියෙන් තිබ්බා. හැබැයි ඒ මායා බීජය හිටවපු පෝච්චියට වතුර දාන්නත් රතු කිකිලි අමතක කළේ නෑ. මායා බීජය හිමිහිට මුල් ඇදලා පැලවුණා. කොළ එක එක හැදුනා. දවස් ගත වුණා. ඒත් එක්කම මායා බීජයෙන් උපන් පැලෑටිය ටික ටික ලොකු වුණා. පුංචි රතු කිකිලිට හරිම සතුටුයි. එයා හැමදාම උදේට මේ මායා පැලය දිහා බලාගෙන ඉන්නවා. එහෙම එක උදේක හරිම අපූර්ව දෙයක් සිද්ධ වුණා. පැලෑටිය එක පාරටම පෝච්චිය තිබුණු පස් මැද්දෙන් ඉහළට ඉස්සුණා. ඉන්පස්සේ ඒකෙන් රන්වන් තිරිඟු කරලක් එළියට ආවා. පුංචි රතු කිකිලිට හරිම පුදුමයි. රන්වන් තිරිඟු කරල ඉර එළියට දිලිසුණා. පුංචි රතු කිකිලි ඉක්මනින් තිරිඟු කරලත් කපාගෙන සතුටින් ගෙදරට ගියා. ඉන්පස්සේ තිරිඟු ඇට ටික වෙන් කරලා අරගෙන ගල් වංගෙඩියට දාලා ඒක අඹරන්න පටන් ගත්තා. ඇඹරුණු තිරිඟු ඇට තවත් අඹරද්දි පිටි බවට පත් වුණා. පුංචි රතු කිකිලිගේ මේස උඩ තිබුණු ලී භාජනය පිරෙන්නම පිටි අඹර ගන්න යාට පුළුවන් වුණා. ඉන්පස්සේ රතු කිකිලි පාන් හදන්න පිටිවලට එකතු කරන්න ඕන සේරම ಜಾති එකට එකතු කරලා පිටියකට වක්කලා. දැන් පුංචි රතු කිකිලිට පාන් පිටි මෝලියක් හම්බ වෙලා. එයා ඒක තවත් අනලා එයාගේ උඳුනට ගිහින් දැම්මා. ටික වෙලාවකින් හොඳට පිච්චුණු පාන් ගෙඩිය උඳුනෙන් එළියට ගන්න පුළුවන් වුණා. පුංචි රතු කිකිලි සුවඳ හමන උණු පාන් ගෙඩිය අරගෙන මේසේ උඩින් තියලා හරිම ආසාවෙන් ඒක දිහා බලාගෙන හිටියා. පාන් සුවඳ ජනේලෙන් එළියට ගිහින් මිටියාවත පුරාම පැතිරුණා. පුංචි රතු කිකිලි කල්පනා කළා මෙච්චර ලොකු පාන් ගෙඩියක් මට තනියම කන්න බෑනි. කවුරු හරි යාළුවෙක්වත් හිටියනම්. ඒත් එක්කම මිටියාවත දිගේ පැතිරුණු පාන් සුවඳට ඉව කරමින් කැලේ හිටිය පුංචි පුංචි සත්තු රතු කිකිලිගේ ගෙදර දිහාවට ආවා. ඒක දැක්ක රතු කිකිලිට හරිම සතුටුයි. එයා පුංචි යාළුවෝ හැමෝටම ඇතුළට ආරාධනා කළා. හැමෝම සුවඳ හමන පාන් ගෙඩිය වටේට ඉඳගත්තා. රතු කිකිලි පාන් ගෙඩිය කෑලි වලට කපලා හැමෝටම බෙදුවා. හැමෝම රස කර කර පාන් කන ගමන් පුංචි රතු කිකිලිට ස්තුති කළා. රතු කිකිලිටත් හරිම සතුටුයි. තනියම හිටිය එයාට පාන් බෙදා ගන්න යාළුවෝ ටිකක් හම්බුණු එක ගැන. ටික ටික හැන්දෑවුණා. එදා දවස ගැන පුංචි රතු කිකිලිට හරිම සතුටුයි. එයා නිදාගන්න හිතාගෙන කාමරයට ගියා. තද නින්දට වැටුණු පුංචි රතු කිකිලි එක පාරටම ලස්සන හීනයක් දැක්කා. එයා ඉහළහසට පාවෙලා ගියා. එයා වටේට මායා බීජ ගොඩක් කැරකෙන්න පටන් ගත්තා.
ඒ මායා බීජත් එක්ක එයා ගෙදරට ආවා. ආයෙමත් අලුත් දවසකට ඉර උදා වුණා. පුංචි රතු කිකිලිට තවත් මායා බීජයක් ලැබුණා.